හරි අපි අද බලමු කොහොමද මේ LMC Pro SE drone එක මේ කනෙක්ට් කරගන්න කියලා. ඔයාලට මේ drone එක අපෙන් මිලදී ගන්න පුළුවන්. අපිට WhatsApp message දැම්මොත් අපිට විස්තර දැනගන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම drone එකේ battery එන sticker එක ගලවගෙන battery හරි පැත්ත බලලා drone එකට දාගන්න ඕනේ. drone එකට දාගත්තට පස්සේ drone එකේ යට එනවා power button එක. power button එක ඔබලා drone එක on කරගන්න. LMC Pro එකේ නම් power button එක එන්නේ උඩින්. Pro SE කියන version එකේ power button එක එන්නේ යටින්. හරි දැන් අපි බලමු කොහොමද drone එක on කරගත්තට පස්සේ drone එක calibrate කරගන්න කියලා. තම remote එකේ power button එක ඔබලා remote එක on කරගන්න. ඊට පස්සේ අපි level calibration එක කරමු. level calibration කරන්න lock icon එක උඩින් තියෙන button එක එක සැරයක් එපුවට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා beep sound එකක් එනවා. ඒ beep sound එක ආවට පස්සේ level calibration එක complete වෙනවා. ඊට පස්සේ අපි බලමු compass එක calibrate කරන්න කොහොමද කියලා. compass button එක ඔබාගෙන මේ beep sound එකක් එනකන් beep sound එක ආවට පස්සේ beep sound එක ආවට පස්සේ drone එක මේ විදිහට වට දෙක තුනක් කරකවන්න. ආයෙත් beep sound එකක් එනකන් ඒ beep sound එක ආවට පස්සේ ආයෙ drone එකේ පැත්ත මාරු කරලා ආයෙත් වට දෙක තුනක් කරකවන්න. ඒ විදිහට කරකෙවට පස්සේ calibration එක complete වෙනවා. calibration දෙකම කරාට පස්සේ GPS signal එනකම් පොඩ්ඩක් වෙලා අපි බලන් ඉන්න ඕනේ. GPS on off කර කර බලන්න GPS signal එනවාද කියලා. හොඳට ඊට තියෙන තැනක ground එක වගේ යනවා නම් GPS signal ඉක්මනට එනවා. ඔන්න බලන්න දැන් මේ මට GPS signal 12ක් ඇවිල්ලා තියෙනවා.